සුබ දවසක් හැමෝටම. අද මම කියලා දෙන්නේ ඔයාලට හදිස්සියට රැයට කන්න ලේසින් කෑමක් හදන විදිය. මේ වගේ උදුන් මුලස් වගේ තියෙන උදුන් කියලා එකක්. ඉතින් ඒක මේ දර ගන්න පැකට් තුනක් කරලා අරගෙන ඉවරලා චිකන් බ්‍රෙස්ට් එකකුයි කැරට් අම්මිරිස් ලුණු සුදුරුන්ගම දාලා එකට දැම්බෙන්න තියන්නේ මේ වගේ. හරිද? මේ වගේ දැම්බෙන්න පස්සේ උදුන් ටික දැම්බීගෙන එනකොට අපිට තියෙන මේ වතුර ටික අයින් කරන්න ඕනේ. මේ විදිහට වතුර පෙරා ගන්න. මේ විදිහට අපි වතුර ටික පොඩ්ඩක් බේරෙන් තීල වෙලා අපි ඊළඟට අපි උදුන හදාගත්ත භාජනෙ මේ තෙලට එකතු කරමු. මේ තෙලට එකතු කරන්න. තෙලට එකතු කරලා ඉවරලා තෙල ටික රත් වෙනකොට අපි ගිත්තර 3ක් කරලා එකතු කරගමු. ගිත්තර 3ක් කරලා මේ ආයි කඩලා වෙනම දේසියට දාන්න මේ විදිහට හොඳට කලම් කරගන්න මික්ස් කරගන්න. හරිද? අපි ඊට පස්සේ ඒකට ගම්මිස් කුඩ එකතු කරගමු. ඊට අපි ලුණු කුඩු ස්වල්ප එකතු කරගමු. දැන් ඒක ආයෙත් හොඳට මේ විදිහට කලම් කරගමු. දැන් මේ වගේ තෙල් ටික රත් වීගෙන එනකොට අපි කලින් සූදානම් කරලා යාත විතර ටික එකතු කරමු. හරිද? හරිම ලේසි වෙන කෑමක් හදා ගන්න ඔයාලට රැයලා වැඩ කරලා පස්සේ මාංශ වලට දෙවලා දැන් අමාරුයිනේ. ඒක මේ වගේ දෙයක් හදා ගන්න පුරුදු වෙන්න. ඒතර ඔයාලට හරිම ලේසි මේ කොට කෑ ගෑමකට සූදානම් වෙන්න. හරිද? ඉතින් මේ ටික උඩ මේ විදිහට මම කවල් කරනවා. හරිද? ඒක හොඳම මේ ගොඩක් අත්තරන් තියෙන හරි මොන්නයි පිටතර කියලා. අපි දැන් කලින් සූදානම් කරලා තියෙන කලින් තම්බගත්තු උදුන් ටික එකතු කරමු. මේ විදිහට චිකන් ටික උදුන් ටික එකට එකතු කරගන්න. හරිද? කොටු කරලා ඉවරලා අන්නේ ටිකත් හොඳට කලම් කරන්න ඕනේ දැන් මේ විදිහට. චිකන් බ්‍රෙස්ට් එකෙන් ගන්න. ඒකට මේ හොඳයි කටු ගන්න එපා. මේ චිකන් බ්‍රෙස්ට් එක එනමම ඔයාලට ඕන නම් මේ පොඩි කෑල්ලකට කපලා ගන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට හොඳට චිකන් බ්‍රෙස්ට් කලින් තම්බලා ඉවර උදුන් එක මේ විදිහට එකතු කරන්න. හරිද? මේකට ගම්මිරිස් කුඩු දාලා දෙනවා අපි. ලුණු කුඩු දාලා දෙනවා සැර බලන්න පුළුවන්. ඉතින් ඔයාලා මේකට කිම්චිම කන්න ආසක් තියෙනවා නම් එහෙම කිම්චි ටිකත් මේකට කරලා නැත්නම් ඔයාලට පුළුවන් කැරට් ලූ ඔය මේ ලීස් ඔයාලා කන්න ආස මේ වලත් එකතු කරන්න ඔයාලා ආස කරන දේවල්. දැන් මේ විදිහට හොඳට කලම් කරන්න. බලන්න ඊට පස්සේ රස සැර ඔයාලට තියෙනවද කියලා. ඉතින් මේ වගේ දෙයක් හදාගත්තන් පස්සේ 3 දෙනෙකුට 4 දෙනෙකුට ඇති. මේ උදුන් පැකට් තුනම වෙන්නේ අඩු ගාණක් වෙන්නේ. ඊට පස්සේ මේකට විතර දෙකක් මොනක් දාන්න ඕන කැමති ප්‍රමාණය. ඊට පස්සේ චිකන් බ්‍රෙස්ට් එකක් ගන්න. ඊට පස්සේ කැරට් අම්මිරිස් රූට් එකක් දාලා කාලම් කරලා ගන්න. ඉතින් මේක දැන් අනිවාර්යයෙන්ම මේ 4 දෙනෙකුට වගේ ඇති. ඉතින් හදිස්සියට රැයට මේ වැඩ කරලා ඇවිල්ලා මහන්සිලාට මේ වගේ සෙනග කෑමක් හදන ඉතින් මම කියලා දුන්නා අද. හරියනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. දැන් මුදුන කන්න ඉවරයි. ඔයාලා මේ වගේ හදලා රස බලන්න, රස බලලා රස කොහොමද කියලා මට කියන්න. හරි. එහෙනම් ඔයාලට බුදු සරණයි ජේසු පීඨයි අල්ලා දේව පීඨයි අලුත් වීඩියෝස් සමග අපි ආයෙත් හම්බ වෙමු. එරා කුකින් channel බලන්න හැමෝටම ගොඩක් ආදරේ. ඔයාලා යාළුවන්ට ෂෙයා කරන්න. ඒකට පොඩි දෙයක් කරගෙන ගනි. හරි එහෙනම් ආඩ සුබ දවසක්. ඉතින් කඩෙන් ලීසර් පාන් ගහලා කන අයට මේ වගේ ගුණදායක ආහාරයක් තමත් අඩුවට හදලා රස බලන්න පුළුවන්. ඉතින් මේ ඔයාලා පුරුදු වෙන මේ සෙනග ආහාර හදන්න. ඉතින් මම ඒකයි මේ කියලා දෙන්නේ. මම අනිවාර්යෙන්ම හදලා රස බලන දේවල් තමයි මට කියලා දෙන්නේ. ඉතින් ඔයාලට හදලා රස බලන්න කියන්නේ නැහැ. ඉතින් මේ හැමෝටම මේ පොඩි පොඩි දේවල් ඉගෙන ගන්න. ගොඩක් ඉගෙන ගන්න වටිනවනේ හැමදේම නේ. හරි.